අද අපි වාගේ ස්ටඩි පැක් එකට අදාළ හතරවෙනි දවස් වශයෙන් හතරවෙනි පාඩම් එකේ ආරම්භ කරනවා. ඒ තමයි මොකද්ද? ගිණුම්කරණය සම්බන්ධ ගිණුම්කරණය හැඳින්වීම පාඩම. වාගේ නිබන්ධනය මේදී කරලා ඇති. වාගේ ස්ටඩි පැක් එකේ හතරවෙනි පාඩමේ MCQ ප්‍රශ්න සහ ප්‍රධාන ප්‍රශ්න දීලා තිබ්බා. මේ වෙද්දී ඒ ටික ආවරණය කරලා තියෙන්න ඕනේ. හරි. අපි මේ දක් කරපු වැඩ පිළිවෙල බැලුවොත් එහෙම පාඩම් මේක වශයෙන් අපි අපේක්ෂා කරපු විදිහටම මේ වෙද්දී පාඩම් එක 3ක් 30ට එක බැගින් ආවරණය කරලා තියෙනවා. මොකද ඒක හේතුව ඔයා දන්නවා මේ වැඩි හරියක් සම්බන්ධ වෙන මෙතනදී 2025 ඕලෙවල් දරුවෝ. ඒ කියන්නේ විභාගෙට පවතින කාලය ගත්තොත් එimhe සති මාස 6යි සති 24කට ආසන්න කාලයක් සහ මේ ජූනි මාසේ අවසාන සතිය නිසා. එතකොට අපි මේ වෙද්දී පළවෙනි පාඩම අපි අවසන් කරලා තියෙනවා. දෙවෙනි පාඩම සහ තුන්වෙනි පාඩම තියරි වශයෙන් ආවරණය කරලා තියෙනවා. ඊට අමතරව අපේ ස්ටඩි බැක් MCQ ප්‍රශ්න සහ රචනාවේ ප්‍රශ්න වශයෙන් ඒ තියරි මතක් කරන් තියෙනවා. ඊට පස්සේ අපිට මතක නම් ඒක පළවෙනි එක ව්‍යාපාර පසුබිම ව්‍යාපාර පරිසරය ව්‍යාපාර සංවිධාන. ඒතර මේ ඒකක තුන ගත්තොත් එහෙම ඔයා දන්නා මේ ඒකක තුනම සම්බන්ධ උනේ ඔයාගේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම සමග. අපි දැන් ගිණුම්කරණයේ පාඩම් සහ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම වෙන වෙනම තියෙන්නේ. මේ ඔක්කොම ව්‍යාපාර අධ්‍යයනයේ කොටස තමයි ගෙනෙන්නේ. ඒතකොට ඒ වගේම 10 වසරේ තියෙන්නේ පාඩම් එක 12යි. 12න් තීරි පාඩම් තියෙන්නේ හරියටම 3යි. පළවෙනි පාඩම් 3. ඒ 3 හරි. අද සිට තියෙන ගිණුම්කරණයේ පැත්තේ නම් ගිණුම්කරණය පාඩම් එක මෙතන සිට වලන්න 12 වෙනි පාඩම දක්වා ගිණුම්කරණයේ පාඩම් එක 9ක ප්‍රමාණයක් වට හම්බ වෙනවා. ඒව ගත්තොත් එහෙම ගිණුම්කරණය පාඩම් මේකක ගිණුම්කරණයේ පාඩම් 1 ව්‍යාපාර අධ්‍යයන 3යි ගිණුම්කරණ අධ්‍යයන පාඩම් 1 ගත්තොත් එහෙම තියෙන්නේ 9ක ප්‍රමාණය. හරි. මේ ගිණුම්කරණයේ පාඩම් වලනොත් ඔයාලා ඉස්සරහාම තියෙන හතරවෙනි පාඩම ඒක ගත්තොත් එහෙම ගිණුම්කරණයේ හැඳින්වීම පාඩම. તો ගිණුම්කරණයේ හැඳින්වීම ගත්තොත් එහෙම ඒකෙත් ඔයාලට මූලික වශයෙන් સિદ્ધාන්ත කොටස් නැත්නම් ගිණුම්කරණයේ තියරි කොටස තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. නැවත මතක් කරගන්න තියෙන්නේ. ඒක අධ්‍යයනය කිරීම තුළ ඔයාලට පුළුවන් ගිණුම්කරණ ඉදිරි පාඩම් එක ටික මූලික පදනම සපයා ගන්න. හරි. හතරවෙනි පාඩම ගිණුම්කරණ හැඳින්වීම පාඩම තමයි අද පටන් ගන්න තියෙන්නේ. හරිනේ. මේක පොඩි එකක්. ගොඩක්ම ලොකු තොරතුරු ප්‍රමාණයක් නැහැ. හැබැයි වැදගත් සහ මූලික ප්‍රවේශයේ තියෙන ගිණුම්කරණ හැඳින්වීම පාඩම ගිණුම්කරණ හැඳින්වීම පාඩමේ ගැටලුවක් මතුවුනොත් ඒක ගිණුම්කරණ සමීකරණ 28 සහ ඉදිරියට බලපානවා. මොකද ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක් නිසා මේ ක්‍රියාවලියේ අර හැම එකක්යක්ම හරියට නිකන් දන්වැලක පුරුක් වගේ 1 to 1 එකට එකක් සම්බන්ධයි. ඒ නිසා හරි. මේ පාඩමෙන් ඉගෙන ගන්නවත් තියෙන මේ ටික එකක් තමයි ගිණුම්කරණය යනු කුමක්ද කියන නිර්වචනය ඉගෙන ගන්න. ගිණුම්කරණ යනු කෙලින්ම පේලි දෙක තුනක පොඩි නිර්වචනයක් අපි ඉගෙන ගන්නවා. ඊට ගිණුම්කරණයේ අවශ්‍යතාවයවත් අරමුණ. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ එකයි. උප අරමුණ අවශ්‍ය නම් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන් මෙතෙන්දී. ප්‍රධාන අරමුණ එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඊට අමතරව තියෙනවා මොනවද? ගිණුම්කරණ මූලිකාංග සම්බන්ධයෙන් විශේෂයෙන් මේ පාඩේ වැඩි හරියක් කතා කරන්නේ ගිණුම්කරණ මූලිකාංග 5 සම්බන්ධයෙන්. ගිණුම්කරණ මූලිකාංග 5යි වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියන මූලිකාංග 5 ගැනම මෙතෙන්දී කතා කරනවා. හරිනේ? හරි. අපි ටියුට් එකත් එක්ක යමු. නැත්නම් මේ ස්ටඩි පැක් එකත් එක්ක ඒකත් එක්ක ඔයාට තියරි කොටස් සියල්ල මතක් කරන්නම් සහ වැඩි ප්‍රමාණයක් මම අද හැඳින්වීම කරන ප්‍රශ්නත් එක්ක ඒකට හේතුව කලින් පාඩම් එක වගේ නෙවෙයි. කලින් පාඩම් එක වගේ නෙද මේ කලින් මං කිය පාඩම් එක ගත්තොත් එහෙම ඒ පාඩම කරාම ඒකේ තියෙන තියරි පාඩම් කරගන්න ඕනේ සහ ඒක අවබෝධ කරගන්න ඕනේ එච්චරයි. හැබැයි අද කරන ගිණුම්කරණ හැඳින්වීම පාඩම ඒ වගේ නෙවෙයි.
අද කරන කොටසේ බලපෑම ඊළඟ පාඩමට ඍජුව බලපානවා. ඒ නිසා. හරි. එන්න වාගේ ස්ටඩි පැක් එකේ අපි වෙනද වගේම MCQ කොටසෙන් පටන් ගමු සහ තියරි ටිකත් ඒක මතක් කරගමු. හරි. ගිණුම් කරනවා නිර්වචන ඉස්ලාම කියන්න මේ MCQ යන්න කලින් ගිණුම් කරේ නිර්වචනය වෙන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වදන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කාටද මතක් කරගන්න නිර්වචනය බලන්න. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මැති මේ දින ව්‍යාපාරය අපි දන්නා පළවෙනි පාඩමේ කතා කරා ඇල්මැති පාර්ශව. ප්‍රධාන ඇල්මැති පාර්ශවවල මතක ඇති අයිතිකරු. ඒ වගේම වරවල් ව්‍යාපාරික අභ්‍යන්තර පාර්ශව තුනයි අයිතිකරු කළමනාකරු සේවකයෝ. ඒ තුන් දෙනාත් ඇල්මැති පාර්ශව තමයි. බාහිර පරිසරයේ ඉන්න ගන්ධනකරු, තරංකරු, සැපයුම්කරු, ණය හිමියෝ, අර ණය ගැතියෝ රජය විවිධ පාර්ශව ගොඩක් ඉන්නවා. මේ සියල්ලට පොදු නම කවුද? ව්‍යාපාරෙන් පිටත ඉන්න කවුද? වටේ පිටේ අවට ඉන්නවා ඇල්මැති පාර්ශව. ව්‍යාපාරයේ තියෙනවා ඇල්මැති පාර්ශව තියෙනවා. ඒතර ඔයාට හම්බ වෙන තැන ගිණුම් කරන කියන විෂය හිතන්න ඕනේ. ව්‍යාපාරයේ තියෙනවා ඔයාගේ තැන තමයි මොකද්ද? accounting division එක කියන්නේ ගිණුම් අංශය. ඔයාට තියෙනවා ගිණුම් අංශය. તો ඔයා ඉන්නේ මෙතන. හරිද? ඇල්මැති පාර්ශව ඉන්නේ ව්‍යාපාරයෙන් පිටත. ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශව. ඒතර මෙන්න මේ පාර්ශව දෙක අතර සංනිවේදනය තමයි ගිණුම්කේ සම්බන්ධය. ඒ නිසා නිර්වචනය කොටගෙන මෙහෙමයි. මතකයි ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මත් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මත් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය. මේ කට්ටියට මොකටද තොරතුරු ඕනෙන්නේ? නැත්තම් මෙන්න මේ කට්ටියෙන් තියෙන විවිධ ප්‍රශ්න. තීරණ ගැනීමට අවශ්‍යයි. තීරණ ගන්න නිකම්ම බෑ. තීරණ ගන්න අපිට යම් කිසි තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා අදාළ තත්ත්වය සම්බන්ධයෙන් තියෙන ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙන්න මේ ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය සම්බන්ධ තොරතුරු ඕනේ. එහෙනම් ගිණුම් කරණයෙන් කරන්නේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. තොරතුරු සැපීම. මෙතන නිරෝධය දෙන ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මත් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය ගිණුම් කරන ලෙස හඳුන්වයි. කිම්බන් මොකද ගිණුම් කරන කියන්නේ? ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මත් දක්වන පාර්ශවයන් බහුවචනයි. ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්මත් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලිය ගිණුම් කරන ලෙස හඳුන්වයි. ඒක ගිණුම් කරන යනු කියලා ඇහුවොත් එහෙම ගිණුම් කරණය යනු කියලා ඇහුවොත් මේක තමයි ඩෙෆිනිෂන් එක. එහෙම නැත්නම් නිර්වචනය වෙන්නේ. ඒක හරි. ඒක අපි පොඩ්ඩක් මතක් කරගත්තා. ඒ වගේ මෙන්න මෙතනින්ම වාට ඉගෙන ගන්නවා ගිණුම් කරන්නේ අරමුණු තියවනේ. අරමුණු කියලා තිබ්බට ඇත්ත ප්‍රධාන අරමුණු තියෙන එකයි. ඒ ප්‍රධාන ඒවා ගොඩක් නැහැනේ. ප්‍රධාන අරමුණු එකයි තියෙන්නේ. ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණු එකයි. ඒ තමයි මොකද්ද? තොරතුරු සැපීම කියන එක. ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණු එකයි. ඒ තමයි මොකද්ද? තොරතුරු සැපීම. ඒවා තියන්නේ. ඒතර කරුණු දෙකක් මෙතෙන්දී අපිට ග්‍රහණය කරගන්න. එකක් තමයි නිර්වචනය. අනිත් එක නිර්වචනය තුලම තියෙන ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණු එකයි මොකද්ද? තොරතුරු සැපීම. කාටද? ඇල්මැති පාර්ශවයන්ට. කවුද සපයන්නේ? ගිණුම් අංශයෙන්. ඒකට මොකද ව්‍යාපාරය කරන්න ඕනේ? ගිණුම් කරණය. කවුද ගිණුම් කරණය කරන්නේ? ඒ තමයි ඔයා. හරි. ඔයා හිතන්න ඕනේ කොයි පැත්තෙන්ද? ව්‍යාපාරයේ තුල ඉඳගෙන ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් තමයි හිතන්න ඕනේ. ඒතර මේ view එක නැතුවාට ගිණුම් කරන්නේ තේරුම් ගන්න බෑ. ව්‍යාපාරයේ පැත්තෙන් හිතන්න නැතුව ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණයෙන් හිතන්න නැතුව බාහිරින් බලලා ගිණුම් කරන සම්බන්ධ අවබෝධයක් ගන්න බෑ. ව්‍යාපාරයේ දෘෂ්ටි ඔයා බලන view එක වැදගත් වෙනවා. හරිනේ? කොහෙන්ද බලන්න ඕනේ? ව්‍යාපාරයේ පැත්තේ තමයි ඔයා හිට ගන්න ඕනේ. ව්‍යාපාරයේ සිට මේ දකින්න view එකෙන් තමයි ගිණුම් කරනවා හඳුනා ගන්න ඕනේ. ඒක
හොඳට මතක තියාගන්න. හරි. අපි මේ ටිකත් එක්කම යමු. කොහෙටද? ටිකත් එක්කම යමු අපි ගිණුම් කරන්නේ මේ අපේ ස්ටඩි පැක් එකට. හරි. නිර්වචනේ හරි. මේ නිර්වචන හැම පාරම අහනවා. ඒකයිල මේ සාමාන්‍ය හැටි ගිණුම් කරන සම්බන්ධ පටන් ගද්දිම තියෙන ප්‍රධාන දෙයක් තමයි ගිණුම් කරන නිර්වචනය සහ අරමුණු. ප්‍රධාන අරමුණු තොරතුරු සැපීම. ඔයාලා අනිත් ටිකමත් අනිත් අරමුණු. අනිත් අරමුණු ලාභදායීත්වයේවත් මෙහියුම් ප්‍රතිඵලය ගන්නේ කිරීම. හැබැයි ප්‍රධාන එක තොරතුරු සැපීම. උපාරමුණුත් අනිත් අරමුණු ලාභදායීත්වයේවත් මෙහියුම් ප්‍රතිඵලය ගන්නේ කිරීම. මූල්‍ය తত্ত্বය සතුටුදායක දැන ගැනීම. තව ගත්තොත් නීතිමය හේවත් නෛතික අවශ්‍යතාවය ඉටු කිරීම. තව එකක් තිබ්බා නිර්දේශයේත් නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වැරදි වංචා අතපසුවීම අවම කිරීම. නැති කරනනේ අවම කිරීම කියන අවම. හරිනේ? එහෙම ගිණුම් කරන හැඳින්වීම. හරි. අපි පේපර් එක කතා කරමු. ඒකත් එක්ක මම ගොඩක් තොරතුරු මතක් කරන්නම්. ගිණුම් කරන ඒකේට අදාළ. හරි එන්න වාගේ MCQ කොටස වල හම්බ වෙන්නේ පිටු අංක 15 ගිණුම් කරන හැඳින්වීම කියන තැන. හරිනේ? හරි. ඒක බලන්න. ඉස්සරහම තියෙන තීර කොටස ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව හඳුන්වන්නේ. උනන්දුවක් දක්වන පාර්ශව හඳුන්වන්නේ. ඔයාලට අපි පළවෙනි පාඩමේ කරා ඇල්මැති පාර්ශව. එන ඇල්මැති පාර්ශව ඉස්සරහට MCQ ටික තියෙන්නේ. MCQ ප්‍රශ්න ටික MCQ. ඒක එකට තියෙනවා මොකද්ද? ව්‍යාපාරයක මොකද්ද? ඇල්මැති පාර්ශව නැත්තම් කවුද මේ කියන්නේ මොකද්ද? උනන්දුව කියන ඇල්ම කැමැත්ත. ඒක උනන්දුව දක්වන පාර්ශව ඇල්මැති පාර්ශව. ඒතකොට ඒක අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 3 වශයෙන්. එකට උත්තරේ 3. එකට උත්තරේ 3. ඒක ලේසි එකක් නේ. ලොකු ගැටලුවක් තියෙන්නේ. හරි. එකට උත්තරේ 3. තව නිවැරදි උත්තරේ 3 වෙන්න ඕනේ. හරි දාන්නේ ඒක වාට ගීමක් කරගන්න බලා වගේ தත්ත්වයේ පිළිවෙල තක්සේරුව. හරිනේ. දෙක ගිණුම් කරන ප්‍රධාන අරමුණ වන්නේ. ප්‍රධාන අරමුණු එකයි තියෙන්නේ. ප්‍රධාන මොකද්ද? ඇල්මැති පාර්ශවයන් තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. එතකොට මේකට අදාළ MCQ උත්තරයක් ඇහුවාම වඩාත්ම හොඳින් නිර්වචනය වෙන නැත්නම් අර වඩාත් නිවැරදි පිළිතුර තමයි දවල් විභාගය ගත්තොත් එහෙම නිවැරදි පිළිතුර නෙවෙයි උපදේශ වල දෙනවා. නිවැරදි පිළිතුර නෙවෙයි. වඩාත් නිවැරදි පිළිතුර සපයන්න ඕනේ. පිළිතුර වශයෙන් අපි මේ තෝරා ගන්න ඕනේ. ගිණුම් කරන ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපාර ගන්ධන සටහන් කිරීම. අහිමි කරන අර කීප මොකද මේ තොරතුරු සැපීම තියෙන්න ඕනේ. ලාභය ගන්නය කිරීම. ලාභය ගන්නය කිරීම අරමුණක්. හැබැයි ඒක තොරතුරකුත් වෙන නිසා ඒක අර යටත් තියෙන උප අතිරේක අරමුණක්. ඒ ප්‍රධාන එක වෙන්නේ නැහැ ඒක. හරිද? ලාභය කියන්නේ තොරතුරු ගොන්න තුල තියෙන ප්‍රධාන එක අරමුණක් එක තොරතුරක් විතරයි. ලාභයත් තොරතුරක්. නීතිමය අවස්ථාව ඉටු කිරීම. දැන් නීතිමය අවස්ථාව ඉටු කිරීම දැන් ගිණුම් කරන විෂය ගත්තොත් ගිණුම් කරන්නේදී සෑම ව්‍යාපාරයක් ගිණුම් තැබීම සිදු කළ යුතුයි. ඒ කියන්නේ නීති තියෙනවා. නීති ගැන වාට කතා කරන්නේ නීති කීපයක් ඇත්ත මේක ගිණුම් තැබීම අනිවාර්යයි. ඒතර ගිණුම් තැබීම හරහා අර නීතිමය කෘත්‍ය නැත්නම් නීතිමය අවශ්‍යතාවය ව්‍යුත්පන්නත සම්පූර්ණ වෙනවා. එහෙම තමයි තියෙන්නේ. එතකොට මේක නෛතික අවශ්‍යතාවයත් නීති අවශ්‍යතාවය ඉටු කිරීම අරමුණක් තමයි. හැබැයි ප්‍රධාන නෙවෙයි. හතරවෙනි එක ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සැපීම. ආයික හරිනේ. මෙතන තොරතුරු සැපීම කාටද? ඇල්මැති පාර්ශවයන්ට. ඒතකොට දෙකට උත්තරේ වෙන්න ඕනේ පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. ඊළඟ තුන්වෙනි එක ව්‍යාපාරයක් සහ සීමිත සම්පත් පාලනයේ යුතුව පවත්වන යාම. අපි දැන් ලෝකෙ ගත්තත් කොහෙ ගත්තත් සම්පත් සීමිතයි. අර ඔක අවශ්‍යතාව හා උමනා අසීමිතයි. නැත්තම් උමනා අසීමිතයි. ඒතර සීමිත සම්පත් උමනා අසීමිතයි. ඒතර ඒ දෙක අතර තියෙන අර මිස්මැච් එක නැත්තම් නොගැලපීම ගලපන්න නැත්තම් අර තියෙන මේ ගැටලුව අවම කරන්න ගිණුම් කරන්නේ සම්පත් පාලනය කරන්න පුළුවන්. එතකොට මේක එක වෙනද මේ කියන්නේ සීමිත සම්පත් පාලනය කරන පවත්වාගෙන යාම. ඇයි සම්පත් පාලනය කරන්නේ? අපිට ඇතිතරම් සම්පත් තියෙනවා
ඒ අපිට ඕනට වඩා සම්පත් තියෙන එහෙම පාලනය කරන්න ඕනේ ගන්නෑ. හරිද? හැබැයි මෙතන ගැටලුව තියෙන අපිට තියෙන සම්පත් සීමිතයි. දැන් ඔයා හිතන්න ඔයාට තියෙන සම්පත් සලකන්නේ වත්කම්, මුදල්, ගොඩනැගිලි, ලීබඩු මේ හැමදේම අසීමිතව නෑනේ. සීමිතයි. සම්පත් පාලනය යුතු පවත්වන යාම ලාභ අලාභ తත්වය අලාභය ගණනය කරන්න මූල්‍ය தත්ත්වය මැන බැලීම නීති අවස්ථා ඉටු කිරීම ආදී කරුණු වලින් පෙන්눔 කරන්නේ. අර කියපු අරමුණු ටික තමයි තියෙන්නේ. ඒක මොකද්ද ගිණුම් කරන කාර්යයන්. ගිණුම් කරන කාර්යය ඕව නෙවෙයි. ගිණුම් කරන අවශ්‍යතාවයන්. ගිණුම් කරන්නේ අරමුණු. ගිණුම් කරන තොරතුරු. බලන්න එතන මොකක්ද දෙන්න ඕනේ කියලා. ගිණුම් කරන තොරතුරු. හරි. එතන ගන්න පුළුවන්ද ගිණුම් කරන්නේ අරමුණු වශයෙන් ගන්න පුළුවන් ප්‍රධාන අරමුණු එකයි අතිරේක අරමුණු. ඒතර ගිණුම් කරන අරමුණු මම අර ප්‍රධාන අරමුණු තොරතුරු සැපීම. ඒ හැර අර කියපු අතිරේක අරමුණු මොකද්ද? ලාභය ගන්නය, මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද, නෛතික තත්ත්වය, නෛතික අවස්ථා ඉටු කිරීම. මේ වගේ දේවල්. ඒතර ගිණුම් කරන්නේ අරමුණු වශයෙන් අපිට මේක ගන්න පුළුවන්. අරමුණු 4 ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්වවල සිදුව සම්පත් හෝමාරු වීම ගිණුම් කරන හඳුන්වන්නේ. මෙන්න මේක. ගිණුම් කරන්නේ කියන්නේ process එකක්, ක්‍රියාවලිය. ගිණුම් කරන ක්‍රියාවලිය. ඔයාලට මේකත් මතක නම් ගිණුම් කරන ක්‍රියාවලියක් තියෙන්නේ. ක්‍රියාවලිය පේනවද නේ? ගිණුම් කරන ක්‍රියාවලිය. ක්‍රියාවලියක තියෙනවා කරුණු තුනක්. මම කරුණු තුන මම පොඩි කොටස් ටික මතක් කරන්නම්. මොකද හරි. ගිණුම් කරන ක්‍රියාවලියේ කරුණු තුනක් තියෙනවා. එකක් තමයි යෙදවුම්. ඊට පස්සේ ක්‍රියාවන්. ඊට පස්සේ නිමවුම් වශයෙන් කොටස් තුනක් තියෙනවා. ඒතර මේක ගිණුම් කරන යෙදවුම් දාන දේවල් ඒක කරන ක්‍රියාවලියෙන් කරා නිමවුමක් පිළිවෙනවා. ගිණුම් කරන යෙදවුම් වලට මතකද? ගිණුම් කරන දාන්නේ. ගිණුම් කරන ඕනම process එකකට අපි ඕනම භාණ්ඩයක් හදනවා නම් සේවාවක් මොකක් හරි දෙයක් දාන්න එපා යෙදවුමක් තියෙනවා. ගිණුම් කරන යෙදවුම් තම මොනවද? ගනුදෙනු හා සිද්ධීන්. ගනුදෙනු හා සිද්ධීන් විශේෂයෙන්ම ගනුදෙනු ගිණුම් කරන්නේ යෙදවුම්. ගිණුම් කරන යෙදවුම්. ගනුදෙනුවක් කියන්නේ ව්‍යාපාරය සහ වෙනත් පාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හුවමාරුවක්. මොකද ගනුදෙනුවක් කියන්නේ ව්‍යාපාරය සහ වෙනත් පාර්ශ්වයක්. පාර්ශ්ව දැන් ගනුදෙනුවක් තනියෙන් වෙන්න බෑ. ගනුදෙනුවක් වෙන්න පාර්ශ්ව දෙකක් ඉන්න ඕනේ. අපි ගිණුම් කරන්නේ නම් ඔයාගේ ව්‍යාපාරය හා සැබඳි වෙනත් පාර්ශ්වයක් අතර සිදුවන මොන හොමරක්ද? වෙනත් පාර්ශ්වයක් අතර සිදුවන ඔහොම පාඩම් කරගන්න. ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හුවමාරුවක් අපි ගිණුම් කරන ලෙස හඳුන්වනවා. ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හුවමාරුවක් ගිණුම් කරන්නේ. හරිද? එතකොට ගිණුම් කරන යෙදවුම් කියලා හුවොත් එimhe ගිණුම් කරන්නේ මොනවද? යෙදවුම්. යෙදවුම් වෙන්නේ ගනුදෙනු හා සිද්ධීන්. මම යටින් ලියන යෙදවුම්. ඊට ක්‍රියාවලිය තියෙනවා. අර ක්‍රියාවලියක ගිණුම් කරන අපි ඉගෙන ගන්න ක්‍රියාවලිය ඉදිරි කරන ගමු. නිමවුම වෙන්නේ මූල්‍ය ප්‍රකාශන. එතකොට යෙදවුම් ගනුදෙනු හා සිද්ධීන් ක්‍රියාවලිය තමයි අපි අර එක්ස්ප්‍රෙස් කිරීම වැනි වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම මේ වගේ ඊට පස්සේ අවසානයේ තියෙන මොකද්ද? මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන කියන කොටස මේ වෙද්දී මෙවර ඕලෙවල් විභාගෙ මුහුණ දෙන ළමයි ඒ පාඩම ඉගෙන ගන්නවා 11 වසරේ. අපි දන්නා 4 සහ 5 කියන පාඩම් එක දෙකම මූල්‍ය ප්‍රකාශනත් එක්ක තමයි තියෙන්නේ. මූල්‍ය ප්‍රකාශන දෙකක් තියෙනවා. ගිණුම් කරන නිමවුම් දෙකක් තනි ව්‍යාපාරයක ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්. තනි ව්‍යාපාරයක. නැත්තම් ඒක පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන දෙකයි මතකද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. දැන් මේක MCQ බණ 4 ව්‍යාපාරය සහ වෙනත් පාර්ශ්ව සිදුවන සම්පත් හුවමාරු වීම ගිණුම් කරන්නේදී හඳුන්වන්නේ ගනුදෙනු වශයෙන්. ඒතර උත්තරේ වෙන්න ඕනේ පිටුරු අංකේ 1. ගනුදෙනු. ඒක පැහැදිලිවම ඒක එච්චරයි. ගනුදෙනු. ඒ ටික අයින් කරලා දාමුනේ. හරි. ගනුදෙනු ලෙස හඳුන්වනවා.
එන්න අපි ඊට පිටු අංක 15 MCQ 4ම අවසానයි. එන්නේ එහා පැත්තට පිටු අංක 16. පිටු අංක 16. ව්‍යාපාරයක සිදුවන විවිධ ස්වරූපයේ ගන්ධන හා සිදුවීම් අතුරෙන් ගිනුම් කරණයේදී සැලෙට ගනු ලබන්නේ ගන්ධන හා සිද්ධීම් වෙනවා. ගිනුම් කරණයේ සැලෙට ගන්න මොකද්ද? ගිනුම් තියන්න නම් වර මතක ඇති මූල්‍යමය වටිනාකමක් අවශ්‍ය වෙනවා. මොකක්ද අවශ්‍ය වෙන්නේ? ගිනුම් තියන නිකම්බේ. අපි ගිනුම් තියන්නේ මොනාගේද? ෆයිනෑන්ෂල් වැලියු එක මූල්‍යමය අගය. මූල්‍යමය වටිනාකම තමයි ගිනුම් තියන්නේ. මූල්‍යමය අගය කියන්නේ මුදල් අගය. එහෙනම් මුදල් අගයක් දාන්න බැරි මුදල් අගයකින් මයින්න බැරි දෙයක් ගිනුම් කරන්නේදී ගිනුම් ගත වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් ගිනුම් කරන්නට ගන්නේ මූල්‍යමය අගයක් සහිත දේවල්. බලන්න පස්වෙනි MCQ එක පස්වෙනි MCQ එක බලන්න. ව්‍යාපාරයක සිදුවන විවිධ ස්වරූපයේ ගන්ධන හා සිදුවන අතර ගිනුම් කරන සැලෙට ගනු ලබන්නේ සියලුම ගනුදෙනු ණයට සිදුවන ගන්ධන පමණි මුදලින් මැනිය හැකි ගන්ධන හා සිද්ධීන් පමණි. සියලුම ඒවා ගන්න මුදලින් මැනිය හැකි. මම කිව්වේ ගිනුම් කරන්නේද ගිනුම් තියන්න මුදල් අගයක් ඕනේ. ඒක මුදල් අගයේ වශයෙන් සලකන්නේ මූල්‍යමය අගය. මුදලින් මැනිය හැකි මොනවද යෙදවුම් වෙන්නේ? ගන්ධන හා සිද්ධීන්. ඒක ගන්ධන හා සිද්ධීනොත් ගිනුම් කරන්නට ගන්නම් මොකද වෙන්න ඕනේ? මුදලින් මැනිය හැකි වෙන්න ඕනේ. එහෙනම් මුදලින් මැනිය හැකි ගන්ධන හා සිද්ධීන්. පිළිතුරු අංක 3. පහට උත්තරේ පිළිතුරු අංක 3. ඊළඟට 6 වෙනි එක ව්‍යාපාරයක් සතු 10000ක් වටිනා භාණ්ඩ තොගයක් විනාශ විය. භාණ්ඩ විනාශ වෙනවා. ව්‍යාපාරයක භාණ්ඩ විනාශ වෙන පුළුවන් ක්‍රම ඔයා හිතන්න. ඔයා හිතන්න මොනවද තියෙන්නේ? අන්න ව්‍යාපාරයේ භාණ්ඩ කල්ලිකුත් වීමකද විනාශ වෙන්න පුළුවන්. දින ඉකුත් වීමත් එක්ක භාණ්ඩයේ භාවිත හැකියාව ශුන්‍ය වෙනවා. ඒ නිසා කල්ලිකුත් වීමක්, එහෙම නැත්නම් ගම් වතුරක්, එහෙම නැත්නම් ගිනි ගැනීමක්, ඒ වගේ හේතුවක් නිසා භාණ්ඩ විනාශ වෙන්න පුළුවන්. හරි. ගිනුම් කරන්නේ අනුව නොසලකෙන්නේ. ඒ කියන්නේ ගිනුම් කරන්නේ නොසලකෙන්නේ භාණ්ඩ විනාශ වීමක් කුමක්ද කියලා අහනවා. බලන්න. පළවෙනි එක තියෙන ගනුදෙනුවක්. බලන්න. ගනුදෙනුවක් මම නිර්වචනය කලින් කිව්වා අපේ MCQ එකේ තිබ්බ ගනුදෙනුවක් කියනෝ දෙපාර්ශවයක් අතර සිදුවන සම්පත් හෝ මාරුවක්. දැන් විදුලි බිල ගෙවීම, විදුලිය ව්‍යාපාරය සහ විදුලි බල මණ්ඩලය අතර සිදුවන ගනුදෙනුවක්. භාණ්ඩ මිලදී ගැනීම ව්‍යාපාරය සහ ගනුදෙනුකරු අතර සිදුවන ගනුදෙනුවක්. ඒතර පාර්ශ්ව දෙකක් ඉන්නවා. හැබැයි භාණ්ඩ විනාශ වීමකදී අන්න භාණ්ඩ විනාශ වීමේදී භාණ්ඩේ තනියම තමයි විනාශ වෙන්නේ. ඒකට දෙපාර්ශ්වයක් සම්බන්ධ නැහැ. ඒ නිසා ඒ දෙපාර්ශ්වයක් නොමැති කලවනාකරන මැදහත් වීමක් නොමැති දේවල් අපි සලකන්නේ ගනුදෙනුවන් ලෙස නෙවෙයි සිද්ධියක් ලෙස. හරි සිද්ධියක්. ඒතර සිදුවීම් වලට උදාහරණ මතක නම් ඒක අපි පාඩම කරද්දිත් ඉගෙන තියෙනවා සිද්ධීන් වලට උදාහරණ කීපයයි තියෙන්නේ. එකක් ගත්තොත් මේ උදාහරණේ ප්‍රධාන එකක් භාණ්ඩ තොග හානි වීම, අනිත් එක ණයගැති බුන්වත් වීම, අර බොල් ණය කියන්නේ. අන්න ඒ වගේ දේවල් සිද්ධීන්. හරිද? ඊට ෂෙයා වීම සිද්ධියක් වශයෙන් ගන්නෙ. ඔයාලට බහුලව වෙන එක තමයි මොකද්ද? භාණ්ඩ තොග විනාශ වීම. ඒක ගනුදෙනුවක් නෙවෙයි. ඒක පළවෙනි එකම නොවන්නේ කියන එකට ගන්න පුළුවන් ඇත්තටම. සිද්ධියක් කියන එක හරි. තොරතුරක් ඒක. මුදලින්ම අයින්න පුළුවන් තොරතුරක්. ඔයා ලාභ ප්‍රකාශ හදන අය දන්නවා ඒක අපි ගන්න වෙනත් තොරතුරක් වශයෙන් සලකනවා. ඊට පස්සේ අලාභයේකී තොග හානිය ව්‍යාපාරේ විඳදරාගත යුතුයි. තොග හානි කියන්නේ අලාභයක් වියදමක්. නිසා ඒවා අදාළයි සත්‍ය නොවන්නේ ගනුදෙනුව කියන එක 6ට උත්තරේ 1. 6ට උත්තරේ 1. මම ගොඩක් දැල් වැඩි වශයෙන් කියන්නේ මේවා ගැටලු තියෙන අය දැන් ඒවා හදාගෙන යන්න. හරිනේ? ඒතකොට ඒ සති කීපය තුල ඒවා හදාගත්තාම විභාග ආසන්න වෙද්දී ලොකුම දෙයක් නෙවෙයි අපේ විෂය. 7. ව්‍යාපාරය සඳහා නවගිනුම් 7. ව්‍යාපාර සිදු ගන්ධන හා සිදුවීම් කිව්වේ පහත දැක්වේ. අපිට අවස්ථා 4ක් දීලා තියෙන ABCD වශයෙන් අහන්නේ ගිනුම් කරණයේදී සැලයට ගනු ලබන්නේ. ගන්නෙ මොනවද? මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් විතරයි ගිනුම් කරණයේදී ගිනුම් ගත කිරීමට යොදා ගන්න. මොනවද? මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන්. හරි බලන්න.
ව්‍යාපාරය සඳහා නිෂ්පාදන කළමනාකරුවෙකු බඳවා ගැනීම. නිෂ්පාදන කළමන අලුතෙන් එනවා. එයා බඳව ගත්තා කියන එක අපිට ගිණුම් තියන්න බෑ. වල පැහැදිලි වෙන මුදල් ලගන්නේ. කළමනාකරුගේ වැටුප ලක්ෂයයි ඒක ගිණුම් තියන්න පුළුවන්. කළමනාකරු බඳවා ගැනීම කියන එක ගිණුම් තියන්න බෑ. හරිනේ. ඔය ඒ වගන්තයට තීරණය කිරීම, බැංකු ණයක් ගැනීම තීරණය කිරීම ගිණුම් තියන්න බෑ. ඒ වගේ තමයි. පළවෙනි එක ගිණුම් කරනු ලබා යොදා නොගනී. හරිනේ. B රුපියල් 50000 බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ගන්න එක ව්‍යාපාරේ ගිණුම් තියන්න පුළුවන්. ගනුදෙනුවක්. C විකිණීම සඳහා 2500 භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. ගනුදෙනුවක්. ගිණුම් තැබිය හැකියි. ගැටලුවක් නැහැ නේ. වදන බැංකු ණය ගද්දී ව්‍යාපාරයයි බැංකුවයි. භාණ්ඩ මිලදී ගද්දී ව්‍යාපාරයයි ගනුදෙනු කරුවයි. පාර්ශ්ව දෙකයි. D 8000ක භාණ්ඩ තොගයක් කල්ලිකුත් වීම නිසා ඉවත් කිරීම. ඉහත ගනුදෙනුවා සිද්ධීන් අතරින් ගිණුම් කරන්නේ සැල නොගන්නේ. ඒතර අවසානයේක සිද්ධියක්. හැබැයි ඒක ගිණුම් කරන්නට ගන්නවා. හරිනේ? ඒ නිසා ඒකේ පාර්ශ්ව දෙකක් නැහැ. හැබැයි ඒ අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. B C සහ D කියන ඒවා අපිට ගිණුම් ගත කළ හැකි ගනුදෙනු වශයෙන් ගන්න එකන උත්තරේ 4 වෙන්න ඕනේ. පිළිතුරු අංක 4 හතට උත්තරේ. හරි. අපි ඊට පස්සේ බලමු. ඊටු ටික. මේ වෙද්දිත් මම පිටු සපෙලා තියනවා නම් ගොඩක් අපේ වැඩේ ගොඩක් සාර්ථකයි. ඒක ගැටලු ඒක පාඩම් කරලා ෂෝට් නෝට් හදලා පිටුල් ලියලා ක්ලාස් එකේ අපිව ඩිස්කස් කරනවා. ඊට පස්සේ එතෙන්දී ඔයාලට ගැටලු මතුනොත් ඔයාලට පසුව පුළුවන් නැවත අහලා නිරායතර මේ වෙද්දි නම් ගොඩක් දුරට තියරි කොටසත් එක්ක ආවරණය වෙනවා. හරි. MCQ අංක 8 ගනුදෙනුවක වටිනාකම එම සිදුවන අවස්ථාවේදීම බේරුම් කිරීම. ගනුදෙනුවක් වදන භාණ්ඩ මිලදී ගන්න එක, භාණ්ඩ විකුණන එක අපිට ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයේ තියෙන ගනුදෙනු. එතකොට මේ පාර්ශ්ව දෙක අතර මොකද්ද කියන්නේ? එම අවස්ථාවේම ඒ සිදුවන අවස්ථාව භාණ්ඩේ විකුණද්දිම භාණ්ඩය දෙනවත් එක්කම මුදල් අර ගන්නවා. භාණ්ඩේ විකුණුවත් එක්කම මුදල් අර ගන්නවා. අන්න ඒක තමයි මෙතන මොකක් කියන්නේද? එම අවස්ථාවේම හිස්තනක් ගනුදෙනුවක් ලෙස ගනුදෙනු වටිනාකම මේ සිදුව පසු බේරුම් කිරීම. එම අවස්ථාවෙන් අපි ඒක සලකනවා අත්පිට හේවත් අත්පිට ගනුදෙනුවක්. ඒ වෙලෙන් මුදල් ලැබෙනවා. මතකයි අත්පිට විකුණු වාහන්නේ අත්පිට විකුණුම් කියන්නේ මොකද්ද? අත්පිට විකුණුම් කියන්නේ මුදල් ඒ වෙලෙම ලැබිලා විකුණලා තියෙන්නේ. අත්පිට ගැනුම් කියන්නේ ගත්ත අවස්ථාවේම තමයි මුදල් දීලා තියෙන්නේ. ඒතර අත්පිට කියන්නේ ක්‍රෙඩිට් කැෂ්. ඒ වෙලෙම සල්ලි දෙනවා. ඒතර විකුණද්දී නම් අත්පිට විකුණුම්. ඒ වෙලෙම සල්ලි ගන්න අර දෙන ගෙවලා ගන්න දෙයක් නම් අත්පිට ගැනුම්. ඒතර අත්පිට කියලා එන්න ඕනේ පළවෙනි හිස්තැන. ගනුදෙනුවේ වටිනාකම සිදු පසුව බේරුම් කිරීම අපි හලකන්නේ ණය ගනුදෙනුවක්. ඒතර ගනුදෙනුව සිදුවේ ක්‍රම දෙකයි. අන්න ගනුදෙනුව සිදුවන ක්‍රම දෙක ඉගෙන ගත්තා ඔයා. ගනුදෙනු සිදුවන ක්‍රම දෙක. මොකද්ද? අත්පිට සහ ණයට. හරිනේ? අත්පිට එකේ ප්‍රබල ඔයාට හම්බෙන අත්පිට ගැනුම්, අත්පිට විකුණුම්. ණයට. මේ ණයට ගැනුම්, ණයට විකුණුම් නිසා තමයි මොකක් බිහි වෙන්නේද? ආර මතක ඇති ණය ගැති සහ ණය හිමියෝ. අන්න වල තීර මතක් වුණා. හරි එහෙනම් මේක එන්න ඕනේ අත්පිට සහ ණයට. ඒ කියන්නේ උත්තරේ 3 එන්න ඕනේ. උත්තරේ 3. පිටු අංක 3. ඊට පස්සේ 9. ගනුදෙනු තුනේ ව්‍යාපාරයේ ඇතිවන ආර්ථික සම්පත් සමූහය ගිණුම් කරන්නේදී හඳුන්වන්නේ. ඒ ටිකම මතක් කරලා ඉන්නවට. මොනවද? මේ පාඩම කොටස සහ ඊළඟ පාඩමේ වැදගත්ම කොටස වෙන්නේ මොකද්ද? පාඩම මතක ඇති ගිණුම් කරන මූලිකාංග. පොඩ්ඩ මතක් කරගන්න. ගිණුම් කරන මූලික කිව්වමද මූලික අංග. අනිවාර්ය කැලී ටික මූලික අංග. ගිණුම් කරන්නේ මූලිකාංග කීයද? ගිණුම් කරන්නේ මූලිකාංග 5යි.
ගිණුම් කරන්නේ මූලිකාංග පහක් තියෙනවා. ගිණුම් කරන්නේ මූලිකාංග පහයි තියෙන්නේ. මොනවද? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. අන්න ඒකෙන් වර වත්කම් කියන්නේ මොකද්ද වත්කම් කියන්නේ? වත්කම් කියන්නේ ව්‍යාපාරයේ සතු සම්පත්. ව්‍යාපාරයේ සතු සම්පත් වත්කම්. වගකීම්, හිමිකම, ආදායම් අනිත් එක වියදම්. අපි බලමු මේක සරල තේරුම. ගිණුම් කරනාත් තියෙන්නේ වත්කම් කියන්නේ ඔයාලා ගෙදරක් තියෙනවා. අන්න වත්කම් කියන්නේ ව්‍යාපාරයේ සතු සම්පත් ප්‍රමාණය. assets සම්පත්. වගකීම් කියන්නේ ණය. ගෙවන්න තියෙනවනම් බැංකුවෙන් ණයක් ගත්තාම ණය ගෙවන්න ඕන. අන්න ඒක liability වගකීමක්. භාණ්ඩ ණයට ගෙනාවම භාණ්ඩයට අදාළ සල්ලි ගෙවන්න ඕනේ. අන්න වගකීමක්. හිමිකම අයිතිකරුගේ සම්පත් ප්‍රමාණය. සම්පත් ප්‍රමාණය. ව්‍යාපාරයක වත්කම් ගොඩක් පේන්න තියෙන පුළුවන්. ඒ ගොඩක් තියෙන වත්කම් වලින් අයිතිකරුගෙම වත්කම් ප්‍රමාණය අපි හිමිකම කියලා ගන්නවා. දැන් ඔයා හිතන්න මේ ව්‍යාපාරේ මං ඒ නිසා මේ ව්‍යාපාරේ වත්කම් ගොන්නෙන් වත්කම් සමූහයෙන් වගකීම් ටික අඩු කරන්න ඕනේ. ඒතර ගත්තොත් එහෙම වань මං නිකන් හදලා පෙන්නන සමීකරණයක් වේවාට ව්‍යාපාරයේ වත්කම් ලක්ෂ 8යි. ව්‍යාපාරේ ණය ලක්ෂ 3යි. අන්න ව්‍යාපාරේ වත්කම් ගොන්නෙන් ව්‍යාපාර ණය බේරුවාම ව්‍යාපාරයේ අයිතිකරුට ඉතුරු වෙනවා කීයක්ද? අන්න හිමිකම රුපියල් ලක්ෂ 5යි. රුපියල් ලක්ෂ 5යි. එහෙනම් හිමිකම කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු සතු සම්පත් ප්‍රමාණය. හරිනේ? ආදායම් නිර්වචනයේ තියෙනවා. වියදම් වෙනම තියෙනවා. හරිනේ? වත්කමක් යනු. අපි මූලිකාංගයෙන් පටන් ගමු. වත්කමක් යනු. මොකද්ද වත්කමක් කියන්නේ? මතක් කරගන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ව්‍යාපාරයේ සතු මෙන්න වචනේ සම්පත් ප්‍රමාණය. එතකොට අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් කියන එක මුලට තියෙනවා. ඒකත් එක්ක ව්‍යාපාරයේ සතු මොනවද? සම්පත් ප්‍රමාණය. වත්කම. වත්කමක ලක්ෂණ 3යි. MCQ වල වැදගත් වෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම, ව්‍යාපාරයට ආර්ථික සම්පත් ජනනය කිරීම, ඒක තාම ඔයාලගේ නිර්දේශය තියෙනවා. ඒක ඉදිරියේදී වෙනස් වෙයි. ඊට පස්සේ ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම. ලක්ෂණ 3 අතීත ගමන ප්‍රතිඵලයක් වීම, ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම නැත්නම් ලැබීම කියන එක සහ අවසාන එක වෙන්නේ ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම. හරිනේ? ඊට පස්සේ වත්කමක් තියෙන කාලය අනුව වත්කමට උදාහරණ කියන්න. වත්කම් 10ක් කියන්න පුළුවන් අවුලක් නැහැනේ. උදාහරණ ඉඩම්, ගොඩනැගිලි, ලීබඩු, පරිගණක, යන්ත්‍ර, ආයෝජන, ස්ථාවර තැන්පතු, තොග, ණයගැති, ලැබිය යුතු ආදායම්, බැංකු ශේෂ, මුදල් ශේෂ වගේ ඒවා වත්කම්. හරිනේ? ව්‍යාපාරයේ තියෙන ඉඩම වත්කම. ව්‍යාපාරයේ තියෙන ගොඩනැගිල්ල වත්කම. ඒ වගේ තමයි. ඊට පස්සේ ව්‍යාපාරයේ විකුණන තියෙන භාණ්ඩ තොග වත්කම. ව්‍යාපාරයේ තියෙන සල්ලි වත්කම. අපිට ඒක දැනෙනවා ඒක වත්කම. හරිනේ? මේ වත්කමක් තියෙන කාලය මත වත්කම් කොටස් දෙකයි. වත්කමක් තියෙන කාලය මත වත්කමක් පවතින කාලය මත වත්කම් අපි ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදනවා. මොකද්ද කාණ්ඩ දෙක? වත්කමක් පවතින කාලය මත වත්කම් කොටස් දෙකයි. වත්කම් කොටස් දෙකයි. මේක සම්පූර්ණ සිලබස් එකට ආවරණය වෙනවා. වත්කම් කොටස් දෙකයි කාලය මත ඔයා දන්නවා. වක්කීමුත් කොටස් දෙකයි. ඒක අනිත් ඒවා නම් එහෙම බෙදෙන්නේ නැහැ. හරිනේ? වත්කම් කොටස් දෙක වෙන්නේ ජංගම වත්කම්. ජංගම current asset ජංගම වත්කම්. කිසියම් ව්‍යාපාරයේ සතු වත්කමක් කෙටි කාලයක් පවතී නම් කෙටි කාලයක් කියන්නේ විශාල දිග කාලයක් නෙවෙයි කෙටි කාලයක්. කෙටි කාලේ සරල තේරුම ගත්තොත් එහෙම එක අවුරුද්දක් එහෙම නැත්නම් මාස 12ට වඩා අඩු කාලයක් පවතින වත්කම්. ඒතකොට මෙතන ජංග වත්කමට අපි ගන්න පුළුවන් වාදන ව්‍යාපාරයේ තොග. ව්‍යාපාරයේ විකුණන තියෙන තොගයක් අන්න අද තිබ්බා. පහුදා නැති වෙන්න පුළුවන් තොග වික්කා. තොග ජංගම.
භාණ්ඩ කියන්නේ තොග වලටමයි. භාණ්ඩ තොග දෙකම සමාන අර්ථය. ඊට පස්සේ ණය ගැතියෝ. මේක පැටලෙන අය ඇති මං හිතන්නේ. ණය ගැති මිනිත් ගෑන්න ගැන මතක ගෑන්න. මේ ණය ගැති. ගැති කියන්නේ ගන්න තියනවා. ණය ගැති. ණය ගැති කියන්නේ ගන්න තියනවා. මං අපි ක්ලාස් එකකදී තොර මතක ගෑ. ගෑ කියන්නේ ගන්න තියනවා. ගන්න තියෙන මොනවා කරොත්ද? භාණ්ඩ ණයට වික්කොතින්. අපි කලින් කතා කරා වික්‍රුම් ක්‍රම දෙකයි අත්පිට. අත්පිට වික්කොත් ණය ගැතියක් ඇති වෙන්නේ නැහැ. ණයට වික්කොත් එහෙම විකුණුම සිදු කරාම මුදල් ගන්න තියෙනවා. එහෙනම් අපි ඒක කොමස්තද හඳුන්වන්නේ අපේ ණය ගැතිය වශයෙන්. විලඳ ණය ගැතිය, එහමස ණය ගැතිය. ඒ ණය ගැතිය සල්ලි දෙනකල් ව්‍යාපාරේ වත්කම. ඔයාට කවුරු සල්ලි දෙන්න ඉන්නවා. ඔයා බලන්න එයා කවුරු වගේද? අන්න වත්කම. ඊට පස්සේ ඔයාට මතකයි ලැබිය යුතු ආදායම්. ඒක 11 වසරේදීට වෙනම තියෙන මූල්‍ය ප්‍රකාශනات ලැබිය යුතු ආදායම්. මම මේ තියෙන ඔක්කොම දෙන්නේ මීටින් හදන්නේ නැහැ. කිසියම් ආදායමක් වට ගන්න තියනවා නම් ඒක ජංගම වත්කම. ඊට අමතරව ගත්තොත් එහෙම බැංකු ශේෂ. බැංකු ශේෂ කියන්නේ අගය. බැලන්ස් එක බැංකුවේ තියෙන සල්ලි. මුදල්. මේ ටික විතරයි ජංගම වත්කම වශයෙන් ඔයවල තියෙන්නේ. මොනවද තියෙන්නේ? අවසන් තොග, නැත්නම් තොග, ණය ගැති, ලැබිය යුතු ආදායම්, බැංකු ශේෂ සහ මුදල්. හරිනේ ඉච්චරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් ජංගම නොවන වත්කම් කාණ්ඩය. ජංගම නොවන වත්කම්. ජංගම නොවන කෙටි කාලින වත්කම් කෙටි කාල නොවන. ඒතකොට ජංගම නොවන වෙනවා. නොවන වත්කම්. කෙටි කාලින නොවන වත්කම්. කෙටි කාලින නොවන කියන්නේ දිගු කාලින වත්කම්. ස්ථාවර වත්කම් කියලාත් කියන සාමාන්‍ය වාට එන වචනේ මේක. උදාහරණ තවරම් පේනවා. ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර, රථ, ලීබඩු, පරිගණක මෙන්න මේ මත තියාගෙන ස්ථාවර තැන්පතු ආයෝජන දික්කාලන වත්කමක් කෙටි කාලන කියලා විශේෂණ පදයක් නැත්තම් ඒකම අද කියන්නේ දැන් ආයෝජනයක් කියලා කිව්වොත් එහෙම ස්ථාවර තැන්පතුවක් දාන්න අපි 11 පළවෙනි පාඩේ ස්ථාවර තැන්පතුව කාලයේ මාස 6 නම් ඒක ජංගමයි මාස 6 කියන උදන අවුරුද්දට අඩුයිනේ හැබැයි ස්ථාවර තැන්පතුව දිගු කාලීනයි නම් ඒක ජංගම නොවන. ඒතර මාස 6ක ස්ථාවර තැන්පතුවක් ජංගම වත්කමක්. හැබැයි සාමාන්‍යයෙන් අපි ආයෝජන සහ ස්ථාවර තැන්පත් සලකන්නේ ජංගම නොවන වත්කම් වශයෙන්. මතකයිනේ? හරි. අපි ඊට පස්සේමු වගකීම් වලට. මම ඔයාලට මේ බෝඩ් එකත් එක්ක ඒ ටික මතක් කරගෙන යන්නම්. බලන්න වගකීම්. වගකීම් කොටස් දෙකයි. වගකීම් තරවීම කොටස් දෙකයි. අන්න පළවෙනි වගකීම ජංගම වගකීම්. ජංගම වගකීම්. හරිනේ. ඒතර වත්කමක් යනු කුමක්ද? වත්කමක ලක්ෂණ 3, වත්කම් කාණ්ඩ 2. ඒකට උදාහරණ උච්චරයි. ඉතින් ඒක ඉවරයි. ඊළඟට වගකීම් කොටස් මොනවද? ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. කිසියම් වගකීමක් අවුරුදු දැන් අර වත්කමක් නම් පවතින කාලය, ණයක් නම් බේරුම් කිරීමට ගතවන කාලය. බේරුම් කරනවා කියන්නේ ඒක මේ ගෙවනවා. ගෙවන්න ගතන කාලය. අව හිතන්න එතදී මේ ණය ගැතියෝ ජංගම වත්කමක් ඒක අපි බාණ්ඩ වික්කොත්නේ ණයට. ඒතකොට ණයට ගත්තොත් එහෙම ණය හිමියෝ වගකීමක්. ජංගම වගකීමක්. ඒ වගේම බැංකු ශේෂ වදන්නා අපේ බැංකු සැස්තුම් පාඩමේදී බැංකු පාඩමේදී 10 වසර 8 වෙනි පාඩමේදී බැංකුවේ සල්ලි තියෙනවා නම් බැංකු ශේෂ ජංගම වත්කමක්. හැබැයි වදන්නා ජංගම ගිණුම් හිමියෙකුට ගිණුම් ශේෂ ඉක්මවා ගෙවීම කරන්න පුළුවන්. ගිණුම් ශේෂ ඉක්මවා ගෙවීම කිරීම තුළින් ඇති වෙන ශේෂයට අපි කියනවා මොකක් කියලාද? බැංකු අයිරාව. අයිරාව කෙටි කාලිනයි. liability බැංකු අයිරාව. අයිරාව කිව්වොත් ඔයා දන්නවා මේ මූල්‍ය ප්‍රකාශන හදද්දිත් මේක එහෙමයි. බැංකු ශේෂයේ ජංගම වත්කම් වල දාන්නේ සමහර අයගේ මූල්‍ය ප්‍රකාශන බැලන්ස් වෙන්නේ නැහැ. හොයලා අන්තිම බලද්දී බැංකු ශේෂයේ දාලා තියෙන ජංගම වත්කම් වල. හැබැයි වදන ශේෂ පිරික්සමේ බැංකු ශේෂයේ බැර පැත්තේ තියෙනවා නම් ඒක liability එහෙම නැත්නම් වගකීමක්. ඊළඟට
ඊළඟට අපි එනවා ජංගම නොවන වගකීම්. මේ ජංගම නොවන වගකීම් තියෙන නිර්දේශම එක. දැන් මේ මෙච්චරමයි තියෙන්නේ. ඔයාලට මීට වඩා නැහැ. මේ තියෙන ඔක්කොම ටික. ජංගම වගකීම් දෙකයි තියෙන්නේ. අපි මෙතන තව එකක් ගන්න. ඒකත් වෙන්න පුළුවන් ඈ. ඒ තමයි මොකද්ද? ගෙවිය යුතු වියදම්. මේ ජංගම වගකීම උපචිත. උපචිත වලටම තමයි ගෙවිය යුතු කියන්නේ. payable amount එක. උපචිත විදුලිය නැත්නම් උපචිත වියදම්. මේ තුන විතරයි ඔල් නිර්දේශ ජංගම වගකීම් වශයෙන් තියෙන්නේ. උනත් තියෙන්නේ ණය හිමි බැංකු අයිරාව සහ උපචිත වියදම් හෙවත් ගෙවිය යුතු වියදම්. හරිනේ? එච්චරම තමයි. ජංගම නොවන වගකීම් එකයි තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා. එකයි තියෙන්නේ. ඊට මොකද්ද? බැංකු ණය. බැංකු ණය. සාමාන්‍ය බැංකු ණයක් දීර්ඝකාලීනයි. ඒකත් ඉතින් ඉඳ හිට කෙටි කාලීන බැංකු ණය. මාස 6න් ගෙවන්න තියෙන බැංකු ණයක්. ඒතකොට ජංගම. එහෙම එනවා අඩුයි වාට සාමාන්‍ය. බැංකු ණය දීර්ඝකාලීනයි. හරිනේ? වගකීමක් යනෝ. මතක් කරගන්න නිර්වචනේ. මොකද්ද වගකීමක් කියන්නේ? වගකීමක් කියන්නේ වත්කමක වගේමයි මොකක්ද විශේෂත්වය? ආරම්භක අවස්ථාව සමානයි. ආරම්භ අවස්ථාව කියන්නේ වත්කම් පටන් ගන්නත් අතීත ගන්ධන ප්‍රතිඵල ලෙස වගකීම් නිර්වචනයත් අතීත ගන්ධන ප්‍රතිඵල ලෙස ඇති වූ ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු අගයන්. ඒ දෙකෙම සමානකම ඒකත් එම්සිලා හතිනවා. වගකීම් වල සමාන දේ තමයි මොකද්ද? දෙකම අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් වීම. හරිනේ? වගකීමක් කියන බලන්න අතීත ගන්ධන ප්‍රතිඵල ලෙස ඇති වූ ව්‍යාපාරයේ විසින් ගෙවිය යුතු අගයන්. ගෙවන්න ඕන අගයන්. හරිනේ? හරි. වගකීමකත් වත්කම් වලගේම ලක්ෂණ තුනයි. මොකක්ද ලක්ෂණ තුන? අතීත ගන්ධනක ප්‍රතිඵලයක් වීම, බේරුම් කිරීමේදී මෙමින් අපි දන්න වගකීම් කියන්නේ ණයනේ. ණයක් අපි බේරන්න ඕනේ. සෙට් ඔෆ් කරන ගෙවීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යයි. මොකක්ද මේ ලක්ෂණය? බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලාගෙන යාම. ඒ ගලාගෙන යන කියන්නේ ගෙවනවා කියන එක. අවසාන එක වර්තමාන බැඳීමක් පැවතීම. කියනවනේ වගකීම් වල ලක්ෂණ තුන අතීත ගමන ප්‍රතිඵලයක් වීම, බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටට ගලාගෙන යාම සහ අනිත් එක මොකද්ද? වර්තමාන බැඳීමක් පැවතීම. හරිනේ? හරි. ඒක තමයි ලක්ෂණ වෙන්නේ. වගකීමක් පවතින කාලය මත කොටස් දෙකයි අපි දැන් ඉගෙන ගත්තා. ජංගම සහ ජංගම නොවන වගකීම්. ඊට පස්සේ හිමිකම. හිමිකම කියන්නේ මං කලිනුත් කිව්වා අයිතිකරුගේ සම්පත් ප්‍රමාණය. අයිතිකරුගේ සම්පත් ප්‍රමාණය. ඒ නිසා හිමිකමට අපිට පුළුවන් සමීකරණය මොකද්ද? වත්කම් ඍණ වගකීම් හිමිකම ගන්න පුළුවන්. පරිගණන සමීකරණවලදී වත්කම් දීලා තියෙනවා. අන්න වත්කම් දීලා හැබැයි ඔන්න වගකීම් දීලා නැහැ. එහෙනම් හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම්. වත්කම් ඍණ වගකීම් කියලාට ගන්න පුළුවන්. වට එක මතක ඇති. හිමිකම සමානයි මොකද්ද? මූලික ගිණුම් සමීකරණය මතකද? මූලික ගිණුම් සමීකරණයේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හෝ හිමිකම් ධන වගකීම් මාරුණට ගැටලුවක් නැහැ. හැබැයි හිමිකම සමානයි වත්කම් ඍණ වගකීම්. ඒක හරි. ඊළඟට ආදායම් කියලා එකක් තියෙනවා. මේ තියරිය සමස්ත තියරි ප්‍රමාණය සති ගණන් මාස ගණන් ක්ලාස් වල කරන ඒවා. හරිනේ? හරි. ඊට පස්සේ බලන්න ආදායම් කියන්නේ මොකද්ද? ආදායම් කියන්නේ නිර්වචනය මතකද? ප්‍රාග්ධන යෙදවීම් හේතුවෙන් හැර නැත්නම් අයිතිකරුගේ යෙදවීම් හේතුවෙන් හැර හිමිකමේ සිදුවන අනිකුත් වැඩීම්. අයිතිකරු ව්‍යාපාරයක් දාන්න අන්න ඒකට මතකයිනේ ගිනු සමීකරණවල ව්‍යාපාරයේ තියෙනවා. ව්‍යාපාරයට අයිතිකරු සලකන්න අපි ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයක් වශයෙන්. හරි. දැන් ඔයා හිතන්නේ කොහෙන්ද? මම කලිනුත් කිව්වා accounts හඳුනා ගන්න ඕනේ ව්‍යාපාරයේ පැත්තෙන්. මේ තියෙන ව්‍යාපාරය. તો ඔයා ඉන්නේ ව්‍යාපාරයේ ගිණුම් අංශයේ. හරිද? ඒතර අයිතිකරු ව්‍යාපාර දෙයක් දෙනවා නම් ඒක ප්‍රාග්ධන යදීම්. ව්‍යාපාර දෙයක් අයිතිකරු ගන්නවා නම් ඒක ගැනිලි. මේ වචන දෙක පාරිභාෂිතයි. නැත්නම් කොමර්ස් වල තියෙන වචන විෂයක් හැදෙන්න අන්න එහෙමයි. විෂයට අනුගත වචන තියෙනවා. ප්‍රාග්ධන යෙදවීම. අයිතිකරු ගත්තොතින් ඒකට අපි කියන්නේ ගැනිලි. සමහර අය පටල ගන්න ගැනිලි සහ ගැනුම් කියන්නේ දෙකක්. ඒ සමහර අයට ඒක එක වගේ ගෑන තිබ්බයි ඒක වෙන්නේ ගැනිලි ගැනුම්.
ගැනිලි කියන්නේ අයිතිකරු ව්‍යාපාරයේ මුදල් හෝ වෙන යම් සම්පතක්. මුදල්ම වෙන්න ඕනේ. ව්‍යාපාරයේ මුදල් හෝ සම්පතක් අයිතිකරු ගන්නවා නම් ඒක මොකද්ද? ගැනිලි. ගැනුම් කියන්නේ ව්‍යාපාරයේ විකුණීමට හෝ තියාගෙන ව්‍යාපාරට ගේන දෙයක් තමයි ගැනුම් කියන්නේ. ගැනුම් කියන්නේ සාමාන්‍ය ගෙදරට ගේනවා වගේ තමයි. එළවලු ගේනවා වගේ තමයි. ව්‍යාපාරට භාණ්ඩ මිලදී ගැනීම ගැනුම්. ව්‍යාපාර ලීබඩු මිලදී ගැනීම ගැනුම්. හැබැයි ගැනිලි කියන්නේ එහෙම ගැනුමක් නෙවෙයි. ගැනිලි කියන්නේ ව්‍යාපාරයේ දේ අයිතිකරු ගෙනියනවා. ගෙදර. හරිද? අයිතිකරුගේ දේ ව්‍යාපාරට දෙනවා නම් ඒකත් මුදල්ම වෙන්න ඕනේ නැහැ. හරිනේ? මුදල් හෝ වෙන යම් සම්පතක් ව්‍යාපාරයේ යෙදවීම අපි හඳුන ගන්නවා මොකක් කියලාද? අන්න ප්‍රාග්ධන යෙදවීම. හරිනේ? ප්‍රාග්ධනය කියන්නේ සාමාන්‍ය වර්ගයේ සමීකරණද හිමිකමටම සමාන අවස්ථා. ඒතර ප්‍රාග්ධන යෙදවීම හේතුවෙන් හැර හිමිකමේ සිදුවන අනිකුත් වැඩිවීම ආදායම් ලෙස හඳුන්වනවා. හරිනේ? අපි උදාහරණ බලමු. උදාහරණ වල මතකද? උදාහරණ ගොඩක් තියෙනවා. විකුණුම්. විකුණුම් කියන්නේ ආදායම. ඒ විතරක් නෙවෙයි. ව්‍යාපාරයේ කුලී කියන්නේ වියදමක්. හැබැයි කුලියක් වියදමක්ම නෙවෙයි. කුලිය අවස්ථානුකූලව වියදමක් හෝ ආදායමක් වෙන්න පුළුවන්. දැන් අපි අපේ ව්‍යාපාරේ ඉන්නේ කුලියට. එහෙනම් කුලී ගෙවන්න ඕනේ. ඒක කුලී වියදමක්. හැබැයි ව්‍යාපාරය ගොඩනැගිල්ලෙන් කොටස කුලියට දෙනවා. අපි ඉන්නව නෙවෙයි. අපේ එකේ වෙන කෙනෙක් තමයි ඉන්නේ. එයා තමයි අපිට කුලිය දෙන්නේ. එහෙනම් ඒක මොකද්ද? ඉන්කම් එකක් කුලී ආදායම. ඒක කුලී ආදායමක් නම් අනිවාර්යෙන් ආදායම කියලා කියන්න ඕනේ. කුලී ආදායම්. හරිද? නිකං කුලී කිව්වොත් වියදමක්. ඒක මතක තියාගන්න. කුලී සාමාන්‍යයෙන් වියදම් පැත්තට තමයි බර. කුලී ආදායම් නම් ආදායම් කියන එක කියන්න ඕනේ. තව වාට මතකයි වාර බහුලව තව වෙනවා. ලදවට්ටම්. ලදවට්ටම් මතකද? ලදවට්ටම්. ඔයාගේ ණයකාරය සල්ලි ගෙවද්දි ඔයා ගෙවද්දි එයා අන්න අඩු කිරීමක් කරා. ඔයාට ලැබුණ ඩිස්කවුන්ට් එකක්. ඒක අපිට ආදායමක්. ලදවට්ටම්. ලදවට්ටම් සම්බන්ධයෙන් හැමතිස්සෙම ණය හිමියොත් එක්ක. ණය ගෙවද්දි, බේරද්දි. ලදවට්ටම් තව ගත්තොත් එහෙනම් කොමිස් ආදායම්. ඒවන ලොකුට ඉන්නේ කොමිස්. ඒ වගේ තියෙනවා. අවසාන තීරේ කොටසේ ඒ කියන්නේ මූලිකං අවසාන එක වියදම්. නිර්වචනය මේකමයි. දැන් ආදායම් නිර්වචනය හදන්නේ ප්‍රාග්ධන ඉදීම් හැර හිමිකමේ සිදුවන වැඩිවීම. වියදම් නිර්වචනය හදන්නේ ගැනිලි හේතුවෙන් හැර හිමිකමේ සිදුවන අඩුවීම. ගැනිලි නිසාත් හිමිකම අඩු වෙනවා. අයිතිකරු දෙයක් ගද්දි හිමිකම අඩු වෙනවා. ඒක සමීකරණ පාඩම් අපි කරනවානේ. ගැනිලි හේතුවෙන් හැර හිමිකම අඩු වීමට හේතු වන දේවල්. හරිනේ? දැන් මේ වියදම් නම් කාණ්ඩ ගොඩක් තියෙනවට මතකයි. වියදම් නිකන් කිව්වොත් එහෙම විදුලි, රක්ෂණ, වැටුප්, කුලී, පොලි, ගෙනීමේ වියදම් ඔහොම ගොඩාක් තියෙන වියදම්. වියදම් ගොඩක් තියෙනවා. හරිනේ? ඒතර ඒ වියදම් වල මතක ඇති ලාභ ප්‍රකාශ 11 වසරේ දරුවන්ට නම් එක වියදම් කාණ්ඩ 4යි. බෙදා හැරීම් වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම්. ඒකිනුත් බෙදා හැරීම් වියදම් වලට ඔයාට විභාග දෙන්නේ 4ක් වගේ පොඩි වියදම් ප්‍රමාණයක් විතරයි. බෙදා හැරීම් වියදමට අයිති මේවා අහගත්තොත් ප්‍රචාරණ වියදම්, වික්‍රම සේවක වැටුප්, රතශය, දුන්වට්ටම්. ඔය 4 විතරයි ඕල් විභාගේ සාමාන්‍යයෙන් පරීක්ෂාවට ලක් වෙන්නේ. ඊට පස්සේ බෙදා හැරීම් වියදම් වලට එන්නේ ටික. පරිපාලන ගත්තොත් එහෙම වැටුප් හා වේතන කියන්නේ අර වැටුප්ම තමයි. වේතන වෙනසත් ඒ සාමාන්‍ය වචනේ අර්ථය පඩිනඩි අපි සල්ලි ගෙවන එක. පරිපාලන වියදමක්. ඊට පස්සේ විදුලිය පරිපාලන වියදමක්, රක්ෂණයේ පරිපාලන වියදමක්, කුලී පරිපාලන වියදමක්, ඒ වගේ දේවල්. ගොඩනැගිලි ෂේ පරිපාලන වියදමක්. බෙදා හැරීමේ රතශය හැර අනිත් සියලුම ෂේ වර්ග වාශය කියන එක 11 හම්බ වෙනවා. රතශය හැර අනිකුත් සියලුම ෂය අපිට හම්බෙන්නේ පරිපාලන වියදමක් වශයෙන්. වෙනත් වියදම් වලට එන්න පුළුවන් තොගහානි. වඩ මතක සිද්ධියක් කතාවේ තොගහානි කියලා. ඒක එන්න පුළුවන් වෙනත් වියදමක්. ඊට අමතරව තියෙන මුදල් වංචා ලාභ. වර කියන්නේ උදා බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ණයගතියෙක්ගෙන් ලබාගත නොහැකි ණය බොල් ණය බෙදා හැරීමේ වියදමක්. ඊට පස්සේ මූල්‍ය වියදම් ගත්තොත් එහෙම මූල්‍ය වියදම් වලට එන මොකද්ද? වෙනත් වියදම් වලට වටින්නේ තොගහානි විතරයි. මූල්‍ය වියදම් වලට තමයි මුදල් වංචා ලාභ ගන්න පුළුවන්. ඊට අමතරව ණය පොලි, අයිරා පොලි වගේ දේවල්. ඒක ගොඩාක් විභාග දෙන්නේ නැහැ. හරි.
ඒ ටිකෙන් තමයි මේ ටික ආවරණය වෙන්නේ. ඒතොර ඒ කතාව හරි. දැන් මේ මූලිකාංග සියල්ලත් එක්ක පාඩමේ තියරි වලින් 70%ක් මේ කොටසේ තියෙනවා. මොකද මූලිකාංග තමයි වැඩි හරියක් තියෙන්නේ. හරි අපි MCQ රෙමුනේ. හරි. බලන්න. අපි අවසානට කරේ 8 වෙනි එක 9. ගන්ධනෝක වටනාගමේ සිදු අවස්ථාවේදී බේරුම් කිරීම ඒක හරි 9 බලන්න. ගන්ධනවත් තුලින් ව්‍යාපාර අතීත ව්‍යාපාර ඇතිවන ආර්ථික සමූහය වත්කම් ලෙස හඳුන්වයි. අපි දැන් වේගෙන් කතා කරගෙන 9ට උත්තරේ 1. 9ට උත්තරේ 1. 10. අතීත ගන්ධනෝක සිදු ප්‍රතිඵල ලෙස ඇතිව ව්‍යාපාරසින් බාහිර පාෂණ ගෙවි යුතු වගයන්. වගකීමක් කියන්නේ අන්න ඒක ගෙවි යුතු වගයන්. එතකොට බලන්න 9ට උත්තරේ 10ට උත්තරේ වගකීම් ඒ කියන්නේ උත්තරේ 2 එන්න ඕනේ. ඊළඟට 11. බේරුම් කළ යුතු කාලය පදනම් කරගෙන වත්කම් සහ වගකීම් වර්ග කිරීමේ ක්‍රියාපටිපාටියේදී කෙටි කාලන දෑ ජංගම දික් කාලන දෑ ජංගම නොවන. එතකොට ජංගම නොවන මතකයිනේ. කෙටි කාල සහ දික් කාලන උත්තරේ 11ට 3. 11ට උත්තරේ 3. 11ට උත්තරේ 3. 12. ගිණුම් කරණයේදී වත්කම් වගකීම් හඳුනා ගැනීමට යොදා ගන්නට හැකි පොදු නිර්ණායකය අතීත ගන්ධනු ප්‍රතිඵලයක් වීම. අර ලක්ෂණ 3 වශයෙන් අපි ගත්තාම පටන් ගන්නෙම පොදු ලක්ෂණය අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. ඊළඟට එන්න අනිත් පිටුවට පිටුව අංක 17. තොරතුරු ඇසුරෙන් වගකීමක ලක්ෂණ පමණක්. වගකීම ලක්ෂණ ව්‍යාපාරය විසින් පාලනය කිරීම වත්කමක ලක්ෂණයක්. ඒක අයින් වෙනවා. ඒ එන්නේ. බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පතලින් කොටසක් පිටට ගලාගෙන යාම B එන්න ඕනේ. වර්තමාන වැඳීමක් පැවතීම එන්න ඕනේ. අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. ව්‍යාපාරයේ අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ඉන්න වත්කමක. ඒතර A සහ D අයින් වෙනවා. උත්තරේ වෙන්නේ B C උත්තරේ C. ඒ කියන්නේ 3. උත්තරේ 3. හරි. ඊට පස්සේ තියෙනවා සමූහ ප්‍රශ්නය බලන්න 14 සිට 17 දක්වා MCQ වලට මෙතනින් උත්තර සපයන්න ඕනේ. ඒතර මේ දැනුම සම්බන්ධ වෙනවා ගන්නට. මොකක්ද දැනුම වෙන්නේ? වත්කම් වර්ගීකරණය, හිමිකම්, වගකීම් කියන වර්ගීකරණය. දෙදෙන ලිස්ට් එක බලන්න. ගොඩනැගිලි. මොකක්ද ගොඩනැගිලි? මෙතන ජංගම නොවන වත්කම්. B මුදල් ජංගම වත්කම්. බැංකු ණය ජංගම නොවන වගකීම්. ණය හිමියෝ ජංගම වගකීම්. ඔය තියෙන මෝටර රථ කියලා තියෙන මෝටර රථ ජංගම නොවන වත්කම්. ණය ගැති ජංගම වත්කම්. ලී බඩු ජංගම නොවන වත්කම්. භාණ්ඩ තොග ජංගම වත්කම්. ගෙවිය යුතු විදුලිය විදුලිය වියදමක් ගෙවිය යුතු කියන්නේ විශේෂණ පදයක් උපචිත විදුලිය. මෙන්න මේක. උපචිත විදුලියවත් ගෙවිය යුතු විදුලිය වගකීමක් ජංගම වගකීමක්. හරි. ඔන්න ඔය වර්ගීකරණය හඳුනගත්තට පස්සේ අපිට පුළුවන් උත්තර සපයන්න. 14 ජංගම වත්කම් පමණක්. බලන්න එතකොට මුදල් ජංගම වත්කමක්. ණය ගැති ජංගම වත්කමක්. භාණ්ඩ තොග ජංගම වත්කමක්. B F සහ H උත්තරේ 1. 17ට උත්තරේ 1. 17ට උත්තරේ 1. මම මේ නෝට් එකේ මෙහෙම තියන්නම්. ඔයාලා ලේසි තෝරන්නේ. 14න් පස්සේ 15 පේනවනේ. 16 17 18 19 20 ඔක්කොම MCQ අපිට තියෙනවා 23ක ප්‍රමාණයක් නේ. විසි එක 22 සහ 23. හරි. 15 ජංගම නොවනවත්කම් ලෙස සලකන්නේ මෝටර රථ ජංගම නොවන, ලී බඩු ජංගම නොවන,
තව ගොඩනැගිලි A කියන එක ජංගම නොවන. ඒතර උත්තරේ එන්න ඕනේ A E සහ G උත්තරේ 4. උත්තරේ 4 15ට. 16 ජංගම වක්කීම් කෙටි කාලින වක්කීම් වදන්නා ණය හිමියෝ අපිට ගන්න පුළුවන් D කියන එක ඊට පස්සේ වියදම ගෙවිය යුතු. ඒ කියන්නේ I D සහ I උත්තරේ 2. උත්තරේ 2. ඊළඟට 17 වෙනි එක අවුලත් එක මේක අර අකුර දීලා නැහැ. I අක්ෂරයෙන් දැක්වෙන්නේ. ඒත් I කියලා වචනේ අකුර දාගන්න. I අක්ෂරයෙන් දැක්වෙන්නේ අයිතමේ නිවැරදි ප්‍රකාශ වන්නේ ජංගම වගකීම් 14 එක. ඒක I කියලා දාගන්න. 14 උත්තරේ 1. හරි. ඒ දක්වා 18ට එන්න. පහත් දැක්වෙන්නේ ප්‍රකාශ අතරින් අයිතිකරුගේ හිමිකම විස්තර කරන්නේ. මොකද්ද? ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පත් ප්‍රමාණය. ව්‍යාපාරයේ පවතින වත්කම් වලින් අයිතිකරුට හිමි ප්‍රමාණය තමයි මෙතනට එන්න ඕනේ. බාහිර පාෂන් ගෙවිත ප්‍රමාණය පළවෙනි එක වැරදි. ඔව් උත්තරේ 18 2 උත්තරේ. 18 උත්තරේ 2. ගෙවිය යුතු අයිතිකරුගේ සම්පත් ප්‍රමාණය. 19 ආදායම් පමණක්. ආදායම් විකුණුම් කුලී ලදවට්ටම් කොමිස් අන්න ආදායම් බලන්න එහෙනම් මේකේ තියෙන බලන්න ලැබූ පොලි. ඒතකොට ණයක් ගත්තොත් පොලි ගෙවනවා. ඒක පොලි වියදමක්. අපි බැංකුවේ සල්ලි දැම්මොත් ස්ථාර තැන්පත් දැම්මොත් පොලි ලැබෙනවා. ඒක ආදායමක්. ඒක ආදායමක්. ඒක ගන්න පුළුවන්. එතකොට ලැබූ පොලි ආදායමක්. පළවෙනි එක ගත්තොත් විකුණුම් ආදායම් ලැබූ කොමිස් ආදායම් ණයගති වත්කමක්. දැන් පළවෙනි එකේ වත්කමක් වශයෙන් ණයගති නිසා වැරදි. 2 ගෙවූ කුලී කුලී ගෙවනන වියදමක්. ඒ නිසා දෙවෙනි එක වැරදි. 3 වෙනි එක ලැබූ පොලි ආදායමක්. කුලී ලැබීම ආදායමක්. විකුණුම් ආදායමක්. කොමිස් ආදායමක්. 4 වෙනි එක ණය හිමි තියෙන නිසා වැරදි. ඒ නිසා උත්තරේ 3 වෙන්න ඕනේ. පිළිතුරු අංක 3. ඊළඟ 20 පාසා අයිතම අතරින් වියදම් පමණක්. වියදම් පළවෙනි බන් ගෙවූ කොමිස් වියදමක් රක්ෂණ වියදමක් ණය හිමිය වක්කීමක්. ඒ නිසා පළවෙනි එක වැරදි. 2 වැටුප් වියදම් ණයගති වත්කම් දෙවෙනි එක වැරදි. 3 ණයපොලි වියදම් ගැනිලි අංක ගැනිලි හිමිකම ගැන්ලි හිමිකමක්. ගැන්ලි මොකද්ද හිමිකමක්. ගැනුම් තිබ්බොතින් වියදමක්. ඒතර ගැන්ලි කියන එක හිමිකම නිසා වැරදි. 4 විදුලිය වියදම් වැටුප් වරිපනම් විකුණුම් කොමිස් වියදම්. එහෙනම් 20ට උත්තරේ 4. 20ට උත්තරේ 4. අර පේනවද නේ? 20ට උත්තරේ 4. ඊළඟට එන්න පිටු අංක 18. පිටු අංක 18. 21 සහ 22 ප්‍රශ්න වල පිටු සපයන්න. අත්පිට විකුණුම් අත්පිට කියන්නේ නම් වික්ක සල්ලි වලම ලැබුණා. දුරකථන ගාස්තු වියදමක්, ගෙවූ ණය පොලි වියදමක්, ලැබූ කුලී ආදායමක්, ලද පොලි ආදායමක්, අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු ව්‍යාපාර දුන්නා කියන එක. ප්‍රාග්ධනය දෙවි. ඉහත ගන්දනු අතුරෙන් ව්‍යාපාරයේ ආදායම් ඇති කරන ගන්දනු වන්නේ. ආදායම්. බලන්න. විකුණුම් කියන්නේ ආදායමක්, අත්පිට විකුණුම් කියන්නේ එහෙනම් ආදායමක්. ණයට වික්කත් ඔක ආදායමක් තමයි ඉතින්. හරිද? කොහොමද විකුණනවනේ? ඒ කියන්නේ ආදායමක්. B ලැබූ කුලී. කුලී ගෙවුවා නම් වියදම් ලැබුණා කියන ආදායමක්. දුරකථන වියදම් ලද පොලි ලැබුණා ආදායමක්. ගෙවූ පොලි වියදම්. එතකොට A B සහ D උත්තරේ 21ට 4. 21ට 4. 22 C සහ E වලින් දැක්වෙන්නේ C තියෙන දුරකථන ගාස්තු 8000යි E තියෙන්නේ ගෙවූ පොලි එන වියදම් නේද? වියදම් ඇති කරන ගන්දනු. අවුල ෂේප් නේ 3. කෙලින්ම ඒ දෙකම වියදම්. ආදායම් නෙවෙයි, හිමිකම් නෙවෙයි, වකීම් නෙවෙයි. දුරකථන සහ ණය පොලි කියන වියදම් උත්තරේ 3. උත්තරේ 3. ඊට පස්සේ 23 ලාභයේ නිවැරදිව ලාභය ඉතින් ඒක කවුරුණත් ආදායම් වියදම අඩු කරලා ලාභය හොයන්නේ. ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒත් ලාභයේ ආදායම් ඍණ වියදම් 23ට උත්තර 1. අන්න අපි MCQ ටික අවසන් කරා. දැන් ඔයාලට පුළුවන් ඔයාගේ මේ MCQ ප්‍රමාණයෙන් මේ සියල්ල අපි හැදුනේ 4 වෙනි පාඩමට අදාළව.
1 MCU කීයක් හරිද කියලා. ඊට පස්සේ අපි යනවා තියරි ප්‍රශ්න වලට. ඊට කලින් චුට්ටක් බලන්න මොනවද වගේ කොහොමද කියලා මේ ටික. හරි. අපි ඊළඟට බලමු තියරි ප්‍රශ්න ටික. හරි. මේකෙන් පස්සේ අපි අලුත් පේජ් එකට යන්නේ. හරි. අපි බලමු වයිට් දාලා. හරි. එන්න වාගේ ගිණුම් කරන හැඳින්වීම ගිණුම් කරන හැඳින්වීම කියන එකේ අපි ඊළඟට එනවා. ඒකේ තියෙන ඊළඟට බලන්න ගිණුම් කරන හැඳින්වීම ඒකේ තියරි ප්‍රශ්න ටිකට කලෙක්ෂන් නැහැ. හරි. මේකට වෙමු. හරි. ගිණුම් කරන්නේ හැඳින්වීම. හරි බලන්න එකේ අයන්න. එකේ අයන්න අපි කලින් කතා කරා එකේ අයන්නෙන් තියෙන ගිණුම් කරන යනු කුමක්ද කියලා. ගිණුම් කරන යනු ගිණුම් කරන යනු මේකම තමයි හරියන්නේ නේද? හරි. ගිණුම් කරන යනු බලන්න එකේ අයන්න. ඒක නමට ලියා ගන්න පුළුවන් නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මම ආරම්භයේදී කිව්වා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොතු සැපීමේ ක්‍රියාවලිය ගිණුම් කරන ලෙස හඳුන්වයි. ඒක පාලියලා තියෙන්න ඕනේ. ඒක හරි. එකේ ආයන්න වක්කීමක ලක්ෂණ දෙක ලියන්න. ඒකත් මම තියරි කොටස මතක් කරද්දී කිව්වා. ඔයාලට අර මතකදනේ? වක්කීමක ලක්ෂණ මොනවද? අතීත ගන්ධනු ප්‍රතිඵලයක් වීම, බේරුම් කිරීමේදී ව්‍යාපාර සම්පත් පිටට ගලාගෙන යාම සහ ඊළඟ ගතොත් එහෙම වර්තමාන බැඳීමක් පැවතීම. ඒක හරි. හරි මේ ටික වැඩි වෙලාවක් යන කරන්න බලමු. සත්‍ය සත්‍ය කොටසක් දාලා තියෙන බලන්න. පහත් සඳහන් ප්‍රකාශ සත්‍ය සත්‍ය අයන්න ව්‍යාපාරයේ සිදුවන සියලුම ගනුදෙනු නැවර මතයි මූල්‍ය ගනුදෙනු පමණ මුදලින් මැනිය හැකි සියලුම ගනුදෙනු ගිණුම් පොතට වාර්තා කර බෑ. සියලුම හැබැයි මුදලින් මයින්න පුළුවන් වෙන ඕනේ නිසා උත්තරේ අසත්‍ය වශයෙන් දෙකේ අයන්න අසත්‍ය. අසත්‍ය. ඊළඟට ව්‍යාපාරික අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හඳුන්වයි. ඒක හරිනේ. වර මතේ ව්‍යාපාරයේ අයිතිකරුගේ වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හඳුන්වයි. සත්‍ය. ව්‍යාපාරයේ මෙහෙයුම් කටු වලින් වන ඉපයීම ආදායමක් ලෙස හඳුන්වයි. ඔව්. මෙහෙයුම් කටු කියන්නේ ව්‍යාපාරේ කරන දේ. බලනතොට ඒක සත්‍ය. සත්‍ය. සහ අවසාන එක අත්පිට ගනුදෙනු මුදල් එවෙලම බේරුම් කරන ගනුදෙනු. ඉතින් මුදල් ගෙවීම ගනුදෙනු සිදුවීම පසුව සිදු කරන්නේ අත්පිට නම් එවෙලම අසත්‍යයි. අසත්‍ය. ඒ ටික හරි. ඊට පොඩ්ඩක් වෙනස් විදිහ එකක් තියෙන බලන්න. ප්‍රශ්නාංක 3. ඒකේ වගුවක් දීලා තියෙනවා. වගුවත් ඒ විදිහට ගහගමු නේද ඒක. වගුවක් දීලා තියෙන බලන්න.
ගන්ධණු අංක 8ක් තියෙනවා. ගන්ධණු අංකය අත්පිට ගන්ධණුවක්ද සිදුවීමක්ද ගිණුම්ගත කරන්නේ නැති ගිණුම්ගත නොකරන ගනුදෙනුවක්ද කියලා තමයි ලියන්න තියෙන්නේ. හරි. බලන්න මම ওই වග්ගොමයි පාට පිටපත් කරගත්තේ. බලන්න තියෙනවා මේකේ අත්පිට සිදු ගන්ධණු අත්පිට අත්පිට ණය ඉරස් තියෙන්නේ ආර්ථික සිද්ධීන් ආර්ථික සිද්ධියක් ඊට පස්සේ ගිණුම්ගත නොකරන. එතකොට හරියට දාන්න කියන හරිනේ. අපි තියෙන ගඳුළු 8ක්. 1 2 3 4 5 6 7 8. හරි අපි බලමු. 1 අයිතිකරු ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඒක අපිට ගන්න පුළුවන් ආර්ථික සිදුවීම නැත්නම් ව්‍යාපාර අයිතිකරු සල්ලි යදුවා. අපි අත්පිට මේක අත්පිට සහ ණයට සිදු මේ අත්පිට ණයට කියන ගැනුම් සහ විකුණුම් ගන්නු ගන්න. ඒ දෙක විතරක් ගමු. අත්පිට ගැනුම් විකුණුම් ගන්න. ඒකත් උන දාගන්නවා ඇති ගැනුම් විකුණුම්. ඒකට නම භාවිතය නිසා තමයි මේ නෝට් එක දාලා තියෙන්නේ. අත්පිට ගැනුම් විකුණුම් ණයට ගැනුම් එහෙම නැත්නම් ණයට විකුණුම්. සිදුවීම් සහ ගිණුම්ගත නොකරන වශයෙන් ගමු. 2 35000ක වැටුපක් සේවකයන් බඳවා ගැනීම. 35000ක වැටුපකට සේවක බඳවා ගැනීම වැටුප් ගෙව්වා නෙවෙයි. වැටුප් ගෙව්වොත් තමයි ගිණුම්ගත කරන්නේ. වැටුප් බඳවා ගැනීම. ඒත් බඳවා ගත්තා කියන්නේ එතනදී මුදල් ගෙවීමක් උන්නේ නැහැ. මුදල් ගෙවුවොත් මුදල් අඩු වෙනවා. දැන් බඳවා ගත්තා කියන්නේ සේවකයා ආවා විතරයි. එයායි පොයින්ට් උනා විතරයි. ඒසයි බඳවා ගැනීමකින් ඉරක් ඇඳ ගන්න ගිණුම්ගත වෙන්නේ නැහැ. වික්‍රම සඳහා 80000ක බාණ්ඩ අමල්ගෙන් ගැනීම අන්න ඒක ණය ගනුදෙනුවක්. තුන්වෙනි එක ණය ගනුදෙනුවක්. ඒකේ ඔය අමල් කියන එක ගනුදෙනුවේ පුද්ගල නම තියෙනවා නම් ඒක ඊතලක් ගහලා යන අමල් කියන එක ඒ කියන්නේ ණයට. ණයට කියන වචනේ වගන්තිය නැතුණාට සැපයුම් කරුගෝ ගනුදෙනුවේ නම තියෙනවා කියන්නේ ණය වශයෙන් සලකන්න. ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා උපකරණ මිලදී ගැනීම. ඒක අත්පිට ගනුදෙනුවක් මිලදී ගැනීම. ඊට පස්සේ 50000ක ලැබිය යුතු ණය මුදලක් බොල් ණය බවට පත්වීම ඒක සිද්ධියක්. ඊට පස්සේ ව්‍යාපාරය සඳහා 5000ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ලබා ගැනීම අන්න ඒක ගනුදෙනුවක් ආර්ථික සිද්ධියක්. ව්‍යාපාර ප්‍රයෝජන සඳහා යන්ත්‍රයක් මිලදී ගැනීම තීරණය කරා. තීරණය කරා නම් ගිණුම්ගත වෙන්නේ නැහැ. භාණ්ඩ තොගයක් විනාශ වීම ඒක සිද්ධියක්. ඒක සිද්ධියක්. ඔව් අරවත් ආර්ථික සිද්ධි ගන්න පුළුවන්. මේකේ පස්වෙනි එක චුට බලන්න ලැබිය යුතු පොලි බොල් ණය බවට පත්වීම සිද්ධියක්. 6 තියෙන්නේ ව්‍යාපාර සඳහා බැංකු ණයක් ලබා ගැනීම. අත්පිට ගැනුම් විකුණුම් දාන්න නිසා බැංකු ණයක් ලබා ගැනීම ගන්ධන සිදු මේක මෙතන දාන්න. මේ අත්පිට ගනුදෙනු ගැනුම් විකුණුම එකක් දාමු. මේකත් මේ පළවෙනි එකත් මෙතන දාන්න. අද සිද්ධීන් විතරක් ගමු. සිද්ධීන් වලට අයි තියෙන්නේ එතකොට 2යි ඈ. නැත්නම් අර පැටලෙනවා. සිද්ධීන් වලට අයි 2යි. මෙන්න මේ දෙක විතරයි. එකක් මොකද්ද? පස්වෙනි එක බොල් ණය සිද්ධියක්. බොල් ණය. ඊට පස්සේ මෙතන තියෙනවා තොගහානි. තොගහානි සිද්ධියක්. අර අයිතිකරුගේ සල්ලි ලැබෙනව ඒ වෙලෙම. ඒකින්ද අපි අත්පිටතෙන්ට දාමු. ඊට පස්සේ මෙතන ගත්තොත් එහෙම බැංකු ණය ලබා ගැනීම කියන එක වායක දාන්න. තෙන්ට ගමු. හරි. 7 වෙනි එක ගත්තොත් එහෙම මේ
මේක වෙනතන 7 වෙනි එක ගත්තොත් එහෙම ගිණුම්ගත නොකරන. 7 වෙනි එක තියෙන්නේ ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා යන්ත්‍රයක් මිලදී ගැනීම තීරණය කිරීම. මිලදී ගැනීම තීරණය කරා කියන්නේ මිලදී ගත්තා නෙවෙයි. ඒ නිසා ඒක එන්නේ නැහැ. හරි. ඊට පස්සේ 4 වෙනි එකට යමු. අවසාන එකනේ. 4 වෙනි එකේ තියෙනවා මූලිකාංග වර්ගීකරණය තමයි තියෙන්නේ. මූලිකාංග වර්ගීකරණය වත්කම් වක්කී හිමිකම් ආදායම් වියදම්. ඒකේ තමයි තීරු පහ ගමු. එකේ තියෙන තීරු පහ එක හරි. එකේ තියෙන වත්කම් මේ තීරු ලියන්න. වගකීම් හිමිකම අනිත් එක ආදායම් සහ වියදම්. ආදායම් අනිත් එක වියදම්. හරි. බලන්න මේක ලේසි. ප්‍රාග්ධනය. මම හිතන්නේ හිමිකම් දෙකයි තියෙන්නේ. හිමිකමට වාට නිර්දේශන වචන දෙකයි තියෙන්නේ. එකක් ප්‍රාග්ධනය අනිත් එක ගැනිලි. ඒතර මේ දෙක විතරයි තියෙන්නේ. ඒතර ලේසි එක. ප්‍රාග්ධනය හිමිකම්. ප්‍රාග්ධනය. ඒ ප්‍රාග්ධනය ගැනිලි විතරයි තියෙන්නේ. ඒතර ඒ තීරුවට මෙච්චරයි තියෙන්නේ. වැඩි ප්‍රමාණයක් තියෙන වියදම් වත්කම් ගොඩක් තියෙන වක්කීමුත් තියෙන කීපයයි. ආදායමුත් ලොකු ප්‍රමාණයක් නැහැ. ලීවඩු වත්කම්. ලීවඩු වත්කම් ටික ලියන්න ඕන. රක්ෂණ වියදම්. රක්ෂණ වියදම්. බැංකු ණය වගකීම්. බැංකු ණය වගකීම්. විකුණුම් ආදායම්. විකුණුම් ආදායම්. ලැබූ කොමිස් ආදායම්. ලැබූ කොමිස් ආදායම්. ණය හිමි වගකීම්. අපි ගෙවන්න තියෙන දෙයක් ණය හිමි වගකීම්. ණය ගැති වත්කම්. ණය ගැති වත්කම්. ගැනිලි මං කියන්නේ හිමිකම් දෙකයි තියෙන්නේ. ප්‍රාග්ධනය සහ ගැනිලි එච්චරමයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් හිමි කොටෙන්නේ නැහැ. ඊට පස්සේ ණය පොලි වියදම්. ණය පොලි වියදම්. ලැබූ කොමිස් ආදායම්. ලැබූ කියලා වචෙන් තිබ්බේ නැත්තම් වියදම් පැත්තට යන්නේ. කොමිස්. කොමිස් නිකන් තිබ්බොත් වියදමක්. ලැබූ කොමිස් ආදායමක්. පොලි නිකන් තිබ්බොත් පොලි වියදමක්. ලැබූ පොලි ආදායමක්. කුලී නිකන් තිබ්බොත් වියදමක්. ලැබූ කුලී ආදායමක්. ඊට පස්සේ ණය හිමි ඒ ටික ගත්තනේ. ලැබූ කොමිසුත් ගත්තනේ කලින්. හරි. හරි. ඒතොර එන්නේ එච්චරයිනේ. එහෙම තමයි තියෙන්නේ. ඒ ටික සාර්ථකයි. ඒකත් එක්ක වර්ගීකරණය අවසන් වෙනවා. හරි. බලන්න මොකක් හරි වාට ගැටලුවක් තිබ්බොතින් ඒවා නෝට් ඩවුන් කරගන්න. ඒක WhatsApp එකෙන් හරි ක්ලාස් එකේදී හරි විමසන්න ඕනේ. ඒතර මේ ගිණුම්කරණයේ හැඳින්වීම පාඩම සම්පූර්ණ වශයෙන්ම තියරිටික සියල්ල ආවරණය වුණා. සහ ප්‍රශ්න වශයෙන් උත්තර ඉගෙන ගත්තා. මේකෙන් පස්සේ අපි ලබන සතියේ ඔයාගේ ඕලෙවල් විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක් අනිවාර්ය කියන්නේ ඕනම් පාස් පේපර් එකක ඕනම් පාස් පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නේ ගිණුම් සමීකරණ තමයි තියෙන්නේ. ඉතින් කවුන්ටින් පළවෙනි ප්‍රශ්නේ ඔයාගේ ඕලෙවල් පේපර් එකේ ගිණුම් සමීකරණ ටර්ම් ටෙස්ට් කරනගෙන හැම ටර්ම් ටෙස්ට් එකකම හැම වාර විභාගෙම ගිණුම් සමීකරණ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගිණුම් සමීකරණ පාඩම අපි ලබන සතියේ සම්පූර්ණයෙන් ආවරණය කරනවා. එතකොට ඔයාලට මේ විද්‍ය අනුගත වෙච්ච අය දන්නවා එක දවසට එක පාඩමක් හරියටම තියරි සමග ප්‍රශ්න සමග අවශ්‍යම කොටස විතරක් ගන්නට කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා දන්නා ක්ලාස් එකක මේ පාඩමක් ආවරණය කරන සති කිහිපයක් ගන්නවා. හැබැයි මේ දක්වා අපි හැම දවසකම එක දවසට එක පාඩමක් ආවරණය කරලා තියෙනවා. එතකොට විභාගය ආසන්න වෙද්දි මේ කාලය තව වැඩි කරනවා සහ අතිරේක පන්ති වැඩි කරනවා. එතකොට ඒ හරහා ඔයාලට මේ විභාගයේ තියෙන බර ගොඩක් දුරට අඩු කරගන්න ලේසියෙන්ම කොමර්ස් එක ආවරණය කරගන්න පුළුවන්. හරි. එහෙම තමයි තියෙන්නේ. එතකොට මේක නැවත අධ්‍යයනය කරන්න. කරපු පාඩම් හතර නැවත ඔයා පුනරීක්ෂණය කරගන්න. ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන සහ දැන් ගිණුම් කරන හැඳින්වීම අවසන් වුණා.
හරි මේ ටිකෙන් පස්සේ දිගටම තියෙන ගිණුම් කරන්නේ පාඩම්. ඒ ටික අපි කරගෙන යමු. එහෙම වෙන්නේ. ඊට පස්සේ වාගේ අපි ස්ටඩි පැක් එක ගැන වාගේ දැන් ලබන ජූලි මාසේ ඉඳන් ඒකත් පොඩ්ඩක් දැනුවත් කරා. ජූලි මාසේ ඉඳන් ස්ටඩි පැක් එක නැවත බෙදා හැරීම කරනවා. ඒතර වාගේ යාළුවන්ට ස්ටඩි පැක් එක දෙන්න පුළුවන්. ඒක දැනුවත් කරා. ඊට පස්සේ ඒ හරහා ඒ කට්ටියන්ටත් අපේ වැඩපිළිවෙල සම්බන්ධ කරන්න පුළුවන්. ඒතොර ඒ අයට නැවත ඒ පාඩම් හතර ආවරණය කරනවා. ඒ නිසා මේ බය නැතුව වාගේ යාළුවන්ට විශ්වාසයෙන් අපේ වැඩපිළිවෙල ගැන කියන්න ඒ කට්ටියත් අපි ගොඩ දාලා ගමු. ඒතොර ඒ කට්ටියන්ටත් මුල පාඩම් ටික නැවත ආවරණය කරනවා සහ සමස්ත නිර්දේශයේ විභාගයට කලින් ආවරණය කරනවා. එහෙම තමයි තියෙන්නේ. හරි. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. අලුත් පාඩමක් නැවත ආවරණය කර ගැනීම සමග. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.